ඩිහෙන්ස් ඩයරි තුලින් අද කතා කරන්නේ ඩිහෙන් බබාගේ පාසලේ පැවැත්වුණු අවුරුද්දෝත්සවය ගැන. ඉතින් මේ අවුරුද්දෝත්සවය පැවැත්වුණේ අපේ ගම පරිශ්‍රයේ බත්රමුල්ලේ තියෙන. ඉතින් මේ අවුරුද්දෝත්සවයේ තියෙන විශේෂත්වය තමයි අවුරුද්දෝත්සවයේ අවසානයේ ප්‍රාථමික අංශයේ අවුරුදු කුමාරයා විදියට ඩිහෙන් බබා තේරුණා. ඉතින් මේ වීඩියෝ එක පුරා තියෙන්නේ ඒ අවුරුද්දෝත්සවයේ සිදු වූ විශේෂ සිදුවීම්. ඉතින් මේ හැම එකක්ම ඩිහෙන් බබාට සම්බන්ධ සිදුවීම් තමයි මම වීඩියෝ ගත කරලා තියෙන්නේ. මොකද පාසලේ දේවල් අපිට වීඩියෝ කරන්න බැහැ. ඉතින් බබා ඉන දේවල් තමයි මම වීඩියෝ කරේ. ඉතින් මේ මුල්ම අවස්ථාවේදී චාරිත්‍රානුකූලව කරපු දේවල් තමයි වීඩියෝ එකේ මුලින්ම ඔයාලට පේන්න තියෙන්නේ. ඉතින් අම්මලා ඇවිල්ලා මේ විදිහට සහභාගී වෙලා හිටිය අම්මලා තාත්තලා. එතකොට පුංචි දරුවන් ඉස්සරහා මෙන්න මේ කියන ඉස්සරහා ප්‍රදේශයේ එයාලගේ එක් අංග ඉදිරිපත් කරා. ඉතින් අවුරුද්දේ මොනවද තියෙන චාරිත්‍ර අංගහනවා, එතකොට වංචලි පදිනවා, ඒ තියෙන නැකත් ඒ දේවල් පපාලට හොඳින් තේරුම් යන ආකාරයට කියලා දුන්නා. ඊට පස්සේ තමයි අවුරුදු ක්‍රීඩා හිම සෙල්ලම් කරේ. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක පුරා ඒව බලා ගන්න පුළුවන්. ගුරුවරුන් තමන්ගේ පන්තිට අදාළව එක් ජන ක්‍රීඩා, එතකොට එක් දේවල් නිර්මාණය කරලා තිබුණා. ඒ කියන්නේ පන්තිට එක් වශයෙන් ක්‍රීඩා තමයි තිබුණේ. ඉතින් මේ තියෙන්නේ ඩිහෙන්ගේ පන්තියේ පන්ති බාර ගුරුතුමියාට පංචපෙත කියලා දෙන ආකාරය. කොටු සරුවෙන්ටයි බැලුම් වලට වතුර පුරවා ඇල්ලීම, කඹ ඇදීම, කොට්ට පන්ති වලට අදාළ ජන ක්‍රීඩා කිරීමෙන් අනතුරුව මේ ඉස්සරහ තියෙන කුඩා පිට්ටනියේ බබාට අවුරුදු ක්‍රීඩා සිදු කරා. ඉතින් ගිහින්ගේ පන්තියේ තිබුණේ හැන්ද මත දෙහිගිරිය තබාගෙන යාම. ඒ වගේ එක් පන්තියට අදාළව එක් අවුරුදු ක්‍රීඩා තමයි කරන්න තිබුණේ. ඉතින් ඩිහෙන්ගේ අක්කා උපප්‍රධාන ශිෂ්‍යනායිකාව ඉතින් මේ වෙලාවේ එයාව හම්බුණා. එයා ඇවිල්ලා ඉතින් එයාගේ ඇඳුමත් පෙන්නලා තමයි ගියේ. කියලා ඕපන් කරගන්න ඕනේ. එයාට කියලා ඕපන් කරගෙන එතන ඉඳන්ම කිරි ටික කවා ගන්න ඕනේ. හරිද? අන්දර කවන්න ඕනේ කිරි ටික. පොවන්න දාගෙන ඉඳලා කිරි ටික දිය වෙලා තියෙන්නේ. හරිද? 1 2 3යි. Ayo, Minula.
වැඩි පිරිසක් සිටීම නිසා ඊට කඩ මදි නිසා කොටස් දෙකකට බෙදලා තමයි මේ ක්‍රීඩාව කරන්නේ. ඉතින් දෙවියෝ කියලා දුවන්න දෙන එක දෙවියන්ගේ දෙහිකදී දුවන්නේ. ඉතින් අන්තිම වටේ නම් කියන ළමන් කිතන අපිටින් දෙවියන්ගේ අනුපි තමයි ෆස්ට් ප්ලේස් එක ගත්තේ දෙහිකදී අරගෙන ගිහින්. Pansuran handa paradai ratinya vedi sande Jadi awurudu elidin matata mesiriya ළමුන්ගේ එක් ක්‍රීඩා යන අතරදී අවුරුදු කුමාරය සඳහා අවුරුදු කුමරිය සඳහා සිසුන් තෝරා ගැනීමක් සිදු කරලා තිබුණා පන්ති මට්ටමින්. අපිට මේක වසරකට දෙක වසරේ පන්ති 10ක් වෙනවා. පන්තිම එකෙක් සිසුන් අරගෙන ඒ සිසුන් අතරින් කෙනෙක් තමයි ඊළඟ වටේට තේරුනේ. ඉතින් ඒ ආකාරයට මෙතන තේරීම් තමයි මේ සිදු කරන්නේ. පාසලේ කල්පතිනේගේ තුල එතන තමයි මෙතන තේරුම් සිදු කරේ උදව් කරා සංගීත කෘතිය සහ නටනතුමා. ඉතින් අවසන් වටයට යන්න කලින් පුංචි දරුවන් හොඳින් පුහුණු කරා නටුම් නටන්න, එතකොට තාලයට යන්න, ඒ වගේම ලස්සනට අයබෝවන් කියලා ඉතින් මේ ආකාරයට පුහුණු කිරීමක් කරලා තමයි අවසන් වටේට මෙතෙන් තෝරාගත්තේ. යහානි මැඩම් සමග පාසලේ සංගීත ගුරුතුමිය, ස්පේන් ටීචර් සහ නැටුම් ගුරුතුමිය නදි ටීචර් ගොඩක් උදව් කරා. ඉතින් බබාලට නැටුම් පුරුදු වෙන්න ඉතින් මේක උදව් කරලා තමයි අවසාන වටේට යාළුව සූදානම් කරලා යවුවේ.
වටවලින් පසු අවසාන වටය සඳහා තේරෙන ලොකු අක්කලා ඊලා සමග ඔන්න චූටි නංගින මල්ලිලත් එකම වේදිකාවට ඇවිල්ලා තියෙන්නේ දැන්. අක්කලා ඊළඟ නැටුම් බලලා ඔන්න චූටි නංගිලා මල්ලිලා ටිකක් ලස්සන නටන්න පටන් ගත්තා. හැම අම්මා කෙනෙක්ගේම තාත්තා කෙනෙක්ගේම තමන්ගේ දරුවා කුමරේ කුමරියක්. ඉතින් අපි මේ අවුරුද්දේ අපේ ඉන්න තවත් අංගයක් විදිහට තමයි මේක සිද්ධ කරන්නේ. ඒක ලේසි නෑ. හැබැයි අපි කළ යුතුයි. ඒ හින්දා කිසිම කෙනෙක් අමනාප වෙනවා දුක් වෙනවා තෝරන්නේ නෑ. අවසානයේ ඵලෙ බලමු. මණ්ඩලයේ ලබලාදී සූදානම් වෙනවා අවසාන නිවේදනයේට
අවුරුදු කුමරා කුමරිය විස්තර කරගෙන සඳහා සහභාගී වන දෙමාපියන්ගේ ආරාධනය අවුරුදු කුමාරිය සඳහා හංසනී නිවේද මහත්මිය භාග්‍යා අබේනායක මහත්මිය එරන්තිකා රත්න මහත්මිය ඩාලි බැංකොත් මහත්මිය අශීක් ක්‍රියාත්මක මහත්මිය එහාගේ මිනිසු ආරුල සහකරලා අපේ පාසලේ විද්‍යාර්ථීන්ට ආරාධනා කර සිටිනවා දෙරාදුවා ඒෂ්‍යාවේ පාසල සාධක කාංශය ඒෂ්‍යාවේ පාසලේ කුමර කුමරාගේ ඒ සාලු කලදීන සඳහා එකදින තුන ශ්‍රේණි අවුරුදු කුමරා මෙවිරු තුනයි පන්තිය එකදින තුන ශ්‍රේණි අවුරුදු කුමරිය තෙනුමි තුනයි පන්තිය ඊළඟ අපි යොමු මහාවය ශ්‍රේණි සඳහා ඉන්න ඉන්නවල ඉන්න සාධක කාංශය අවුරුදු කුමරා කුමරිය එසේනිමා වෙති මීළඟට අපි යොමු වන්නේ ඔබගේ දිව්‍ය කාංශය වෙත. අද 8 ශ්‍රේණි වෙත අවුරුදු කුමරා කුමරිය හත 8 9 ශ්‍රේණිවල අත්වල සන්නාදයක් දෙමු. හත 8 ශ්‍රේණි අදිති දියණිය සමග ඉංග්‍රීසි උගන්වනවා. අපගේ ඉංග්‍රීසි ශ්‍රේණිවල දරුවන්ගේ ප්‍රතිඵල නිකුත් කරමු. දෙනුමි අම්මා ඉන්නවා. අම්මා උඩුමාය. අපගේ ආදරණීය දෙමාපියන් ඉතින් ඔබගේ සහභාගීත්වයෙන් අපිට කරන ගෞරවයක්. මෑණිවරුන් මෙසේ ඔවුන්ගේ ඉදිරිපත් කිරීම සිදු කරද්දී අපේ පියවරුන්ට හොඳ සූදානමක් මුවාවේ යන්නේ
Dihin's Diary. Subscribe.